තමන් පයින් යන්නේ තමන්ට වාහනයක් ගන්න බැරි වුණේ තමන්ට හොඳ තැනකට එන්න බැරි වුණේ තමන්ට හොඳ රැකියාවක් නැති වුණේ තමන් ඉගෙන ගන්න තියෙන වයසේදී ඉගෙන ගත්තේ නැති නිසා කියලා පිළිගන්නේ මොකද වෛර කර ඉන්නවා තමන් ඒ කරන්න ඕන වැඩේ කරන්න ඕන වෙලාවේ කරා නම් සේරි වාණිජයට කච්චපුට්ටට වෛර කරන්න ඕනද දේවදත්තට බුදුහාමුදුරන්ට වෛර කර ඉන්න ඕනද තමන් ගන්න ඕන තීරණේ හරි වෙලාවේ ගත්තා නම් මේ සමාජය ගොඩාක් වෛර කර ඉන්න මිනිස්සු පින්වතුනි ඒගොල්ලොන්ගේ ළමා කාලේ කරන්න ඕන වැඩ ඒගොල්ලෝ කළා නැහැ වෛර කරනවා ඊළඟට තරුණ කාලේ කරන්න ඕනේ වැඩ ලස්සනට අඳිනේවා ෆැෂන් කරනේවා කොණ්ඩ හදනේවා මූණු ලස්සන කරනේවා එක මෝස්තරේ ඇඳුම් අඳිනේවා තරුණ කාලේ තමන් ආසනම් තමන් කරන්න ඕන තමන් ආසනම් තරුණ කාලේ අඳින්න මේ අඳින්න කියන්නේ ඇඳුම් නැතුව යන්න කියලා නෙමෙයි ලස්සනට විලි වැහෙන විදියට තමන් ආස ඇඳුමක් අඳින්න තමන් කැමති කොණ්ඩ මෝස්තරයකට කොණ්ඩේ හදා ගන්න තමන් කැමති විලාසිතාවකට මූණ තියා ගන්න එතකොට වයසට ගියාට පස්සේ අර ලස්සනේ උන්ට කුහකකම් කරන්නේ තරුණ කාලේදී ලස්සනට ඉන්නේ උන්ට ඊර්ෂ්‍යාවට කියන්නේ ඔය සූදානම් වෙලා වනතර කමේ යනවා අයාලේ යනවා කීකියා කටට එන පළියට කවුරු හරි ළමෙක් ලස්සනට ඇඳගෙන එළියට බහිනකොට කියන අය ඉන්නේ එහෙම ඉන්නවනේ අපේ සමාජේ ඇයි උන්දලා ලස්සනට අඳින්න ඕන කාලේ ඇඳලා නැහැ ලස්සනට ඉන්න ඕන කාලේ ඉඳලා නැහැ උන්දලගේ කාලෙත් මොකක් හරි මේකප් එකක් තියෙන්න නැතිනේ ඒක දාගෙන නැහැ ඉතින් ඒවට ඊර්ෂ්‍යා කළ වැඩක් නැහැ. තමන්ට ලැබෙන වයසේ තමන්ට ලැබෙන අවස්ථාවේ තමන්ට තියෙන කාලේ තමන් ඒව කරගන්න අනුන්ට ඕලන්න එපා. ඒ අඳින කියන අය දැනගන්න ඒක තමන්ට ගැළපෙනවද කියලා බලන්න. මේක පන්සලට ගැළපෙනවද මේ විදියට ඇඳොත් නේ. දැන් අපි බෝඩ් දාලා තියෙනවා. මේ පන්සලෙත් මම බෝඩ් දාලා තියෙනවා. සංවර ඇඳුමින් සැරසී එන්න. එහෙම දාලා තියෙන්නේ මෙතන මගුල් ගයක් නෙවෙයිනේ මේ පන්සලක්නේ කෙනෙක් අහන්න පුළුවන් එතකොට පටාචාරා කිසා ගෝතමි ඒගොල්ලෝ ඔය කියන විදියට සංවර ඇඳුම් ඇඳන්ද ආවේ ඒගොල්ලෝ ආවේ උමතු වෙලානේ දැන් දානයකට දිනයක් ඉල්ලගෙන බණකට දිනයක් ඉල්ලගෙන ඒ බණ දේශනාව කරන්න හෝ බණක් කියනවා කියලා බුද්ධ පුතුන් පේජ් එකේ දැකලා බණ අහන්න එන්නේ පිස්සු හැදිලා නෙවෙයිනේ ස්වැදිලෙනවා නම් ඇඳුම් නැතුව ආවත් අපි මොකක් හරි තුවායක් හරි දෙයි ඉස්සෙල්ලා ඇඳගන්න කියලා. ඒක හරි. හැබැයි කවුරු හරි කෙනෙක් පිට රටක ඉඳලා ගිහිල්ලා ලංකාවේ දලදා මාලිගාවට යන්නේ පිස්සු හැදිලා නෙවෙයිනේ. ඉතින් දලදා මාලිගාව ඉඳගෙන අර මිනිස්සුયો ටිකක් චීත් අඳනවානේ. ඊට පස්සේ උන්ට බහිනවා. මුන් එනවා අපිට එක එක අඳපු ජරා චීත් අඳන්න අපි ආවේ ඕස්ට්‍රේලියාවෙන් අපි ආවේ කැනඩාවෙන් වැඩන්නේ එතෙන්ට යනකොට එතෙන්ට ගැලපෙන ඇඳුම ඇඳන් යන්න. එතකොට ප්‍රශ්නේ ඉවරයි. එක එක්කෙනා ඇඳපු චීත් අඳන්නේ නැහැ නේ එතකොට. එක එක්කෙනාගේ ඇඳපු ඇඟේ ගෑවිච්ච සුදු රෙදි කඩවල ඔබේ කරේ ඔතන්නේ නැහැ. ඉතින් ඒ අදාළ තැනට අඳින්න හැබැයි ලස්සනට අඳින්න. ඒ තැනට ගැලපෙන ලස්සන ඇඳුම් අඳින්න. මොකද එහෙම අඳින්න නැතුව ඉන්න අයත් පස්සේදී ඊර්ෂ්‍යා කරනවා. පස්සේදී ලස්සනට අඳින අයට කුහකකම් කරනවා අද හදනවා. ඒ කියන්නේ ඔය අදාළ වයසේ අදාළ දේ කරපු නැති අයට උහුල ගන්න බෑ අනිත් අය තමන්ගේ ඒ වයස්වල දේවල් කරනවා දැක්කා. ඒක මේ අපේ සමාජයේ තියෙන ඉතාම දුර්ගුණයක්. හදාගන්න ඕන. ඒවා හදාගන්න ඕන. ඒවා හදාගන්නේ නැති මිනිස්සු ලොකු මාත්‍රකා කතා කරලා වැඩක් නැහැ. ඒකයි මම කියන්නේ අපේ ළමයි ඉගෙන ගන්න කාලේ ළමයි හොඳට ඉගෙන ගන්න. පස්සේදී ඉගෙන ගත්තු එවුන්ට වාහනයක් පාරේ අරන් යන එවුන්ට ලස්සනට තට්ටු දෙකට ගේ හදාගත්තු එවුන්ට ඉරිසියා කරන්නයි, හිංසා කරන්නයි, පද හදන්නයි, කුඩු විකුණලා, ගංජා විකුණලා කිය හැම මිනිහටම නිନ୍ଦා අපහාස කරන්න යන්න එපා. මොකක් හරි වාහනයක් ලෝන් එකක් දාලා හරි ලීසින් කරලා හරි ගත්තොත් ඒ මිනිහට පද හදන්න එපා. හැම මිනිහම කුඩු විකුණන්නේ නැහැ. එහෙම කුඩු විකුණනවා කියලා ස්ථිරව පේනවා නම් ගිහලා පොලිසියට කියන්න. අතන මෙතන කයි කතන්දර කියන්න එපා.
හැම මිනිහම අයිස් නෙමෙයි. හැම මිනිහම කුඩු විකුණලා නෙමෙයි අනන්ත දුක් විඳලා සීට්ටු දාලා ණය වෙලා ලෝන් දාලා මිනිස්සු ලස්සනට ඉන්න බලනවා. ඉතින් Taman අසාර්ථක මිනිස්සු අනිත් මිනිස්සුන්ට පස්සේදී වෛර කරනවා. සේරිවාණිජලා තමයි ලංකාවේ භාගයට භාගයක් ඉන්නේ. ඉන්නෙම වෛරෙන්. ඉන්නෙම තරහෙන්. මූණේ ලේ පොතක් නැහැ. hina වෙන්නේ නැහැ. කුහක කමෙන්. පෙස්සන් ගහ අනිත් මිනිසුන්ට මොකක් හරි අංචියක් ඇදහැද? ඇයි එහෙම ජීවත් වෙන්නේ? Taman තරුණ කාලේ මොකද කරන්න කියලා බුදුහාමුදුරු කිව්වේ? බුදුහාමුදුරුවෝ හැම ගිහියටම කිව්වා තරුණ කාලේ හොඳට හම්බ කරගන්න. අචරිත්වා බ්‍රහ්මචරියං අලද්දා යොබ්බනේ දනං ජින්න කොංචාව ජායන්ති කීන මච්චේව පල්ලලේ. ඔච්චර ලස්සන උපදේශයක්ද බලන්නකෝ මේක. අචරිත්වා බ්‍රහ්මචරියං සිල් රැකගෙන විනය රැකගෙන ඉන්න ඕන කාලේ එහෙම හිටියේ නැතෝ. එහෙම හිටපො නැති එක්කෙනාට බ්‍රහ්මචාරී කාලේ බ්‍රහ්මචාරීව හිටියේ නැති කෙනාට අලද්දා යොබ්බනේ දනං තරුණ කාලේ හොඳට කිනම් හෝ රැකියාවක් කරනවා. සල්ලි හම්බ නොකළ කෙනාට වයසට ගියාට පස්සේ මොකද වෙන්නේ? ජින්න කොංචාව ජායන්ති. වයසට ගියාට පස්සේ ඒ පසුබට වෙච්ච වීර්ය ඇති ඒ පුද්ගලයෝ ඒ කම්මැලියෝ කූල්ලනවා. තැවෙනවා. හරියට හිඳිලා ගියපු වතුර වලක් ගාව තිත්ත කඩේකත් අල්ලගන්න බැරුව හූල්ල වෙවුල ඉන්න නාකි කොකෙක් වගේ.